හරි අඩ යාළුවනේ අපි මේ කතා කරන්න යන්නේ ඇලරිස් කියලා අයිස්ක්‍රීම් එකක් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන විදිය ඇලරිස් කියලා අයිස්ක්‍රීම් එකක් දැන් මේ ඇලරිස් පෙට්ටියක් තියෙන්නේ ඒක හින්දා මේකේ ගාන නම් මට පේන්නේ 990 වගේ ඒක හින්දා ඇලරිස් කියන්නේ හුඟක් පරණ කම්පැනියක් මගේ අප්පච්චි ගෙනාව මේක මං ඉතින් දන්නේ නැහැ මේවා කොහෙන් ගෙනාවද කියලා මගේ අප්පච්චි හිටපු කාලේ කාපු එකක් මේක කියලා තියෙන made with fresh milk කියලා ඉතින් මේ ඇලරිස් ඉතින් මාර රහයි මං ඒක හින්දා ආට පේනවට්ටි මෙතන මේවා තියෙන්නේ පැකට් එක මේක ඇත්තටම දැන් මේ බොක්ස් එක තියෙන්නේ මේක ඇතුලේ 5ක් තියෙයි ඒවට මට දැන් මේකෙන් 5ක් පේන්නේ අපච්චි එකක් ගට්ටු ගමම්ම කාලා වගේ තමයි මට මේ හිලෙන් පේන්නේ නම් ඇදලා බලමු අපි මේකේ 6ක් තමයි තියෙන්න ඕනේ මේ 6ක් තමයි තියෙන්න ඕනේ දැන් මේකෙන් 1 2 3 4 5ක් තියෙයි ඔයාලට පේනවාටි මේ 5ක් තියෙනවා මම හිතන්නේ අපච්චි ගත්ත ගාම කණ්ඩට්ටි මේ කරේ තියෙන්නේ කාගේ යුස්ද ෆුඩ් සිටිද මොකෙන්ද මන්දෝ ඒක හින්දා මේක මං කිව්ව විදියටම මේ පෙට්ටියේ තිබුණත් මේක කවර් එක දෙන්නේ ඒ හින්දා අපි කාලා බලමු කොහමද මේක රහයිද නැද්ද කියලා අපි කාලා බලමු මං හැරෙන හින්දා තමයි පෙට්ටිය ඇතුලේම තිබ්බේ මට දැන් පේන්නේ ටිකක් අපච්චි ගත්ත ගමන් කාර් එකේ ගේද්දි නම් දිය වෙලා වගේ ඒකට කමක් නැහැ ඉතින් අපි කාලා බලමු එළිය තියෙන චොක්ලට් එකක් ඉතින් මම මේ චොක්ලට් කවර් එකට වලට පෙන්නන්න මේ ඒක හින්දා මේක ටිකක් දිය වෙලා තියෙන අපි ටක් ගාලා කාලා බලමු ඉතින් කිරි එක රහයි කිරි වගේම රහක් යනවා බලමු චොක්ලට් එක චොක්ලට් එකට අවුලක් නැහැ රහයි හොඳටම හොඳයි ඉතින් ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ ඩෙමෝපියොන්ට කියලා කාලා බලන්න bye bye see you